ඉතින් මේ තියෙන්නේ Free Fire Advanced server එකක්. ඕගලන්ට බලා ගන්න පුළුවන් කියන්නේ අද මම ඕගලන්ට කියන්න යන්නේ ඊළඟ අප්ඩේට් එකෙන් එන්න තියෙන පොඩි දේවල් ටිකක්. හරි. පළවෙනියටම අලුතෙන් මැප් එකක් එන්න තියෙනවා. මේ තියෙන්නේ මැප් එක සෝලාරා මැප් එක. ඉතින් අපි තව පොඩ්ඩකින් සෝලාරා මැප් එකේ මැච් එක ප්ලේ කරලා බලමු. ඊට පස්සේ ඔයගලන්ට තියනවා බලා ගන්න මෙන්න මේ වගේ මේ කැමරා අයිටම් එකක්. ඒකෙන් ඔයගලන්ට පුළුවන් ෆොටෝස් ගන්න, වීඩියෝ කරන්න. ඒ වගේ. එතකොට ඔයගලන්ට ඉමෝට් දාලා කැමරා ෆොටෝස් ගන්න පුළුවන්. එතකොට ඔයගේ යාළුවොත් එක්ක එක විදියට ඉඳලා ඔය ෆොටෝස් ගන්න පුළුවන්. ඒ වගේ තමයි. හරි. තව ඔයගලන්ට තව කිව්වොත් කස්ටම් වල කස්ටම් කාඩ් අයින් වෙනවා ඊළඟ අප්ඩේට් එකෙන් පස්සේ. ඕගලන්ට මෙහෙම ක්‍රියේට් කරන්න ඕම ඔය ඕගලන්ට හදන්න තියෙන ඒවා හදලා මෙහෙම ක්‍රියේට් කරන්න විතරයි තියෙන්නේ. නිකම්ම කස්ටම් එක හැදෙනවා. ඕගලන්ට අයි කස්ටම් කාඩ් නැහැ. හරිද? කස්ටම් කාඩ් අයින් කරනවා ගේම් එකේ. හරි. අපි එහෙනම් දැන් යමු VR මැච් එකක් ප්ලේ කරන්න සෝලාරා මැච් එකේ. බලමු සෝලාරා මැප් එකේ ඉඳි කියලා රැන්ඩම් මැප් ප්ලේ කරන්න තියෙනවා. බලමු ටිකක් වෙලා යයි මේකේ මේ මැච් එන්න. එතකන් අපි අද ඇඩ්වාන්ස් සර්වර් එකේ ෆ්‍රී දීලා තියෙන ඩයමන්ඩ් ටික ක්ලේම් කරගමු. ඔයාලට පේනවා ඇති මම ආයි පස්සේ අරන් එන්න ඕගලන්ට කොහොමද ඇඩ්වාන්ස් සර්වර් account එක හදාගන්නේ කියලා. හරි. මම මෙතනින් පොඩ්ඩක් වීඩියෝ එක පියුස් කරලා ඔයගලන්ට මැච් එකේදී ගන්නම්. හරි. ඉතින් යාළුවනේ ඔයගලන්ට මේ වගේ තමයි ඊළඟ අප්ඩේට් එකෙන් පස්සේ ප්ලේන් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ වගේ. ප්ලේන් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. කැමරා අයිටම් එකෙන් වැඩ ගන්න පුළුවන්. ඒක අපි පස්සේ බලමු. ඔයගොල්ලන්ට පේනවා ඇති මාරම ලස්සනයි සෝලාරා මැප් එක. සද්දරියක් අඩු කරගන්න. සද්දරිය වැඩි. මේ දියැල්ලකුත් තියෙනවා. මමත් ඉතින් මේ පළවෙනි පාර තමයි සෝලාරා මැප් එකේ මැච් ප්ලේ කරන. මේ දියැල්ලෙන් එහාට යන්න නම් බෑ. ඒ පැත්ත හරියට හදලා මෙහෙ තමයි පොඩි මැප් එකක්. ගොඩක් ලොකු එකක් නෙමෙයි. ඔයාලට පේනවා ඇති. මගේ ප්ලේන් නම් එච්චර නැහැ. ඔයාලට මම නිකන් මේ මැප් එක ටිකක් පෙන්නන්නේ උනේ. මැප් එක නම් හරිම ලස්සනයි. මේ පේනවනේ. අතන එනිමි එකක් ඉන්නවා. හොඳයි. අපි මේ පැත්තට ටිකක් ගිහිල්ලා බලමු. ඕගලන්ට මේ වගේ කේක් එකක් වගේ අයිටම් එකක් බලා ගන්න පුළුවන්. මේක හදලා තියෙන ඉතින් 8th ඇනිවර්සරි එකට මේක ඔයගලන්ට කන්න පුළුවන්. ඔයගලන්ට මේකෙන් කරන්න තියෙන්නේ ලූට් ගන්න. ඔය පේනවනේ ලූට් තමයි හම්බෙන්නේ. ලූට් තමයි හම්බෙන්නේ. ගන්නයක් හම්බුණා. හරි එහෙනම් අපි මෙතන වීඩියෝ එක නවත්තමු. ඔයගොල්ලෝ මැප් එක දැක්කා නේ? හරි මට එකෙක් ගහනවත් එක්ක